යන ට්‍රවලෙන්ජ අලුත් එක්සෝඩ් ඇගෙනවා අද මගින් රත්නපුරේ රත්නපුර අද ගොඩක් තැන් වලට යනවා ඔබ චැනලක සබ්ස්ක්‍රයිබ් කරන්න ඒකෙන් බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න අපේ Facebook එක ලයික් කරන්න Instagram එක ෆලෝ කරන්න TikTok account එක ෆලෝ කරන්න මේ යමු වීඩියෝ එකට Travel Ranger. Go where you feel most alive. මුලින්ම අපි ගියේ ඓතිහාසික ඇහැලපොළ වලව්වට එම නැත්නම් රත්නපුර ජාතික කෞතුකාගාරයට. ඊළඟට අපි යන වෙලාවේ රිපෙයාර්ස් වලට කෞතුකාගාරේ වහලා තමයි තිබ්බේ. වලව්ව ගැන කියනවා නම් රත්නපුරේ නගරයේ ආසන්නයේ තමයි පිටලා තියෙන්නේ. ජාතික කෞතුකාගාරයේ පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල අතීතයේ මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ මහාධිකාරම් සහ සබරකම්බ දිසාවේ ලෙසට 1811 1814 අතර රාජකාරී කළ ඇහැලපොළ විජේසුන්දර වික්‍රමසිංහ සෙනවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුද්‍යානසේ එම නැත්නම් ඇහැලපොළ නිලමේ විසින් තම රාජකාරී උදෙසා රත්නපුර ඉදිකරන ලද ඇහැලපොළ වලව්ව තමයි මේක. සුකාලයව රජයේ නිසාපතිවරුන්ගේ නිල්වාසයක් ලෙස යොදාගෙන ඇති මෙම වලව්ව මේ වන විට රත්නපුර ජාතික කෞතුකාගාරය ලෙස භාවිතයට ගන්නවා. උඩරට රාජධානියට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම වලව්ව වර්තමානයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කොට තියෙනවා. ඇහැලපොළ වලව්ව ලන්දේසී ගෘහ නිර්මාණ ලක්ෂණ වලට අනුව නිර්මාණය කළ තියෙනවා. දෙවෙනි හා වලින් අලංකාර ලෙස ආනන්දය ගොඩනැගිල්ලේ ඉදිරිපසින් දැක් ගන්න පුළුවන්. සබරකම්බු පළාතේ ප්‍රාග්ඓතිහාසික සතුන්ගේ පිළිම සහ ඒ විස්තර මේ වත්තේ හදලා තියෙනවා. මෙතනදී ඉන්න අතීතයේ ලංකාවේ වාසය කළ ප්‍රාග්ඓතිහාසික සතුන් තමයි හදලා තියෙන්නේ.
ඓතිහාසික ගමනකින් පසු අපි දැන් යන්නේ සොබාදහමේ සුවයවින්න. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ කොරුවිට ප්‍රදේශයේ පිට ඇති බෝපත් ඇල්ල වෙතයි. දියඇල්ලේ හැඩය හා පිහිටීම ගැන කියනවා නම් මේ දියඇල්ල බෝපත් ඇල්ලකින් නම ලැබිලා තියෙන්නේ. එහි හැඩය බෝපත්‍රයක ස්වරූපයට සමාන නිසායි. ජලයේ පටුගල් පරතරයක හරහා ගලාවෙත් පසුව පුළුල් වෙමින් බෝපත්‍රයක හැඩයක් ගන්නවා. මේ ශ්‍රී ලංකාවේ ඉතාමත් ආකර්ෂණීයම දියඇල්ල අතරින් එකක්. මීටර 30ක පමණ උසකින් මේ ඇල්ල නිර්මාණය වෙන්නේ කොහොමද? මේ දියඇල්ලේ එක පුරු ජනප්‍රවාද කීපයක් බැඳලා තියෙනවා. එක කතාවක් තමයි මේ අපිට නිදානයේ සංගවා තිබෙන බවත්, ඒ ආරක්ෂා කරන අවතාර ගෙවතන බවත්. තවත් ජනප්‍රවාදයක අනුව එක්තරා ගම්ක දියණියක් සිය පෙම්වතා ඇතැර එයාම නිසා දුකටපත් වීමෙන් මේ දියඇල්ල පැන දිවි හානි කරගෙන තිබෙනවා. ඒකේ අවතාරය නිල්ලෙලියක් ලෙස දිස්වෙන බවත් කියනවා. මේවා මිත්‍යා කතා වුණත් මේ ස්ථානයේ තිබෙන අద్భుත සුන්දරත්වය නිසා සංචාරකයන් මෙහි ඇදී එනවා. තව දෙයක් කියන්න මෙතන දියන යාමට සේෆ්ටි ප්ලේස් උත් තියෙනවා. ඩේන්ජර් ස්පේස් උත් තියෙනවා. එතකොට කොළන් දිනන එනවනම් සේෆ්ටි ප්ලේස් එකෙන් පමණක් තියන්න. ඊකට පෙන්නේ දිවගාවට. බෞද්ධ සාහිත්‍යයෙන් තවරොස්ම ස්ථාන අතරින් එකක් ලෙස සැලකෙන මේ ස්ථානය සුවිශේෂී ආගමික වටිනාකමක් දන්නවා.
පුරාවෘත්තවලට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ නවවන වසරේදී බුද්ධත්වයෙන් ශ්‍රී ලංකාවට වැඩම කර සමන්තකුඩ පර්වතයේ ශ්‍රීපද රාජ්‍යයේ පිහිටුවීමෙන් පසුව 500ක් පමණ මහරහතන් වහන්සේලා සමග දිවා විහරණය සඳහා සිටියේ මේ ගල්ලේ. එම නිසා දිවා ගුහාව ලෙස හැඳින්වෙනවා. දිවා ගුහාව පිහිටා තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට රත්න ශ්‍රීපාද මාර්ගයේ බටතොටල එන ප්‍රදේශයයි. තව දෙයක් කියනවා නම් මේ උඩින් දිය සීලාවක් වගේ තියෙන එන්ට තමයි මේ පොකොලට වතුර එක්කෙන්නේ එතනින්ද. ගුහාවිදම් අවට බලනකොට මීදුම නැති වෙලාවට ඈත ශ්‍රීපද ස්ථානත් පේනවා. වීඩියෝ හොඳ නම් channel එක subscribe කරන්න, ඒත් එක්කම bell icon එක click කරන්න අමතක කරන්න නැතුව අපේ Facebook එකෙන් like කරන්න, Instagram එකෙන් follow කරන්න, ඒත් එක්කම අපේ TikTok account එක follow කරන්න. තවත් මේ වගේ interesting video එකකින් හම්බෙමු. ඉන්න ජය වේවා.